ආයිබෝවන් අපි මේ ලෝකෙ දිහා බලනකොට එකම වෙලාවක කොච්චරනම් විවිධාකාර දේවල් දකින්න තියෙනවද? සමහර වෙලාවට හිතනව නේද මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මේවා පිටිපස්සේ තියෙන රහස් මොනවද කියලා. හොඳයි අපිත් එක්ක එකතු වෙන්න අපේ මේ විශ්මිත ලෝකය ගැන ටිකෙන් ටික ඉගෙනගෙන යන මේ ගමනට. හරි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු. ඕනෑම දෙයක් ගැන ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ තමයි ඒ ගැන ප්‍රශ්න අහන එක. මොකද ලෝකේ ලොකුම විද්‍යාත්මක සොයා ගැනීම පවා පටන් අරන් තියෙන්නේ හරිම සරල පුංචි ප්‍රශ්නයකින්. ඉතින් අපිත් ප්‍රශ්න ටිකක් අහලා පටන් ගමු. මේ බලන්නකෝ අපි හැමදාම උදේට දකින දෙයක්. ඒත් කවදා හරි ගැඹුරින් හිතුවද අහසට ඇයි මේ නිල් පාට තියෙන්නේ කියලා? ඇයි ඒක රතු පාට නැත්තේ? කොළ පාට නැත්තේ? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අපිව ලොකු සොයා ගැනීම වලට පොළඹවන්නේ. අපි අපේ වටපිටාව දිහා බැලුවත්මත් මේ විවිධත්වය කොච්චරද කියලා පේනවා. එක පැත්තකින් හරිම නිස්කලංක ගම්මාන තියෙනවා. අනිත් පැත්තෙන් බලනකොට කවදාවත් නින්දට යන්නේ නැති කාර්යබහුල නගර තියෙනවා. මේ හැමදේම ගස්කොළන් සතාසිව්පවුන් මේ ඔක්කොම අපේ පරිසරයක් කොටස්. දැන් අපි තව ටිකක් ළඟට ගිහින් බලමු. එතකොට තමයි අසලමින් අබිරහස් පේන්න ගන්නෙ. හිතලා බලන්නකෝ. කිසිම පාටක් නැති දුඹුරු පාට පස්ගුලියකින් කොහොමද මේ වගේ ලස්සන පන තියෙන කොළ පාට පැලයක් උඩට එන්නේ? ජීවිය කියන ක්‍රියාවලිය ඇත්තටම හරිම පුදුම සහගතයි. මේ වනාන්තරය දිහා බලන්න. මේක නිකම්ම ගස් ටිකක් එකට තියෙන තැනක් විතරක් නෙවෙයි. මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. මෙතන ඉන්න විවිධාකාර සත්තු, එක එක ජාතිය ශාක මේ හැමදේම එකිනෙකා මත යැපෙමින් එකට ජීවත් වෙන පුදුමාකාර පරිසර පද්ධතියක්. ඉතින් මෙච්චර විවිධත්වයක් තියෙන ලෝකයක විද්‍යාඥයන් මේ හැම දෙයක්ම කොහොමද පිළිවෙලකට ගලපලා තේරුම් ගන්නේ? මේකට හරිව සරල ආරම්භයක් තියෙනවා. අපි බලමු මොකක්ද කියලා. මේ හැමදේම තේරුම් ගන්න අපිට ලැබෙන පළවෙනියම ඉංගේ අපේ ජීවිතේ හැමෝම අත්දැකලා තියෙන දෙයක්. පොඩි කාලේ ඇඳපු ඇඳුමක් හරි දාපු සපත්තු දෙකක් හරි ටික කාලයක් යනකොට ඇඟට පොඩි වෙලා යන එක. අපිට මතකයි නේද? අන්න ඒ සපත්තු පොඩි වෙන්න හේතුව තමයි ජීවියේ තියෙන එක මූලිකම ලක්ෂණයක්. ඒකට අපි කියනවා වර්ධනය කියලා. සරලවම කිව්වොත් ප්‍රමාණයෙන් ලොකු වෙන එක. අපි පොඩි කාලේට වඩා දැන් ලොකුයි. ඒ කියන්නේ අපි වර්ධනය වෙලා. ඔන්න ඔය වර්ධනය කියන සරල අදහසෙන් අපිට පුළුවන් අපේ වටේ තියෙන හැමදේම වර්ග කරන්න පුළුවන් පළවෙනි සහ මූලිකම ක්‍රමය හොයාගන්න. මේක තමයි ලොකුම බෙදීම. ඔය වර්ධනය කියන අදහස පාවිච්චි කරලා අපිට ලෝකේ තියෙන දේවල් හරිම ලේසියෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ බලන්න එක පැත්තක තියෙනවා ළමයෙක්, ගහක්, බල්ලෙක් වගේ කාලයත් එක්ක ලොකු වෙන, ඒ කියන්නේ වර්ධනය වෙන දේවල්. අනිත් පැත්තේ තියෙනවා පැන්සලක්, ගලක්, පොතක් වගේ අවුරුදු කීයක් ගියත් ප්‍රමාණයෙන් වෙනස් වෙන්නේ නැති, ඒ කියන්නේ වර්ධනය වෙන්නේ නැති දේවල්. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔය වර්ධනය වීමේ හැකියාව තියෙන හැම දෙයකටම අපි විද්‍යාත්මකව පොදු නමක් දෙනවා. ඒ තමයි ජීවීන්. ඒ කියන්නේ ඒ දේවල් වලට පණ තියෙනවා. එතකොට වර්ධනය වෙන්නේ නැති අනිත් දේවල් වලට මොකක්ද කියන්නේ? ඒවට පණ නැහැ. ඒ නිසා අපි මේ දේවල් අජීවී ද්‍රව්‍ය කියන කාණ්ඩයට දානවා. දැන් පැහැදිලි නේද? ජීවී සහ අජීවී. හරි. දැන් අපි ලෝකයේ තියෙන හැමදේම ජීවී සහ අජීවී කියලා කොටස් දෙකකට වෙන් කරගත්තා. දැන් අපි අජීවී දේවල් පැත්තකින් තියලා මේ ජීවීන් කියන කණ්ඩායම දිහා තව ටිකක් ගැඹුරින් බලමු. මේ අයව තවත් වර්ග කරන්න පුරුවන්ද? දැන් අපි ඔය ජීවීන් කියන කණ්ඩායම දිහා බැලුවම අපේ ඇහැට ලේසියෙන්ම අහුවෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ශාක. ඒ කියන්නේ ගස්වැල්, මල් වගේ දේවල්. අනිත් ප්‍රධාන කොටස තමයි සත්තු. ඒ කියන්නේ අපි වටේ ඉන්න බල්ලෝ, පූසෝ, කුරුල්ලෝ වගේම අපිත් ඇතුළුව අනිත් හැම සතෙක්ම. හරි ශාක සහ සත්තු. මේක හරිම සරලයි වගේ තමයි පේන්නේ. හැබැයි මෙතනින් තමයි හරිම කුතුහලය දනවන ප්‍රශ්නයක් මතුවෙන්නේ. ජීවි ලෝකයේ එතනින් ඉවරද? ඒ කියන්නේ අපේ පියවි ඇහැට පේම ශාක සහ සතුන් විතරද මේ ලෝකේ ජීවත් වෙන්නේ? සම්පූර්ණ කතාව ඇත්තටම එච්චරද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් අපිට අපේ ඇස් දෙකට විතරක් බෑ. අපිට විශේෂ උපකරණයක් ඕන වෙනවා. පියවි ඇහැට නොපෙනෙන හැංගිලා තියෙන ලෝකයක් බදන්න පුළුවන් කරන උපකරණයක්. ඒකට තමයි අපි අන්වීක්ෂය කියලා කියන්නේ. අන්වීක්ෂයකින් බලනකොට තමයි අසලමන පුදුමය දකින්න ලැබෙන්නේ. මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ ඒ වගේ දෙයක්. නිකන් වතුර බින්දුවක් කියලා හිතන දෙයක් ඇතුලේ ඇත්තටම පණ තියෙන චලනය වෙන ජීවීන්ගෙන් පිරුණු සම්පූර්ණ විශ්වයක්ම තියෙනවා. මෙන්න මේකෙන් තමයි ජීවයේ තුන්වෙනි හැංගිලා හිටපු කාණ්ඩය අපිට හම්බ වෙන්නේ. මේ අයව අපි හඳුන්වන්නේ ක්ෂුද්‍ර ජීවීන් කියලා. ක්ෂුද්‍ර කියන්නේ හරිම පොඩි කියන එක. මේ අය කොච්චර පොඩිද කියනවනම් අපේ ඇහැට පේන්නේ නැහැ. ඒත් එයාලා හැම තැනම ඉන්න
පසේ වතුරේ වාතේ. අපි හිතනවට වඩා කොච්චර විශාල කොච්චර විවිධාකාර ජීවි ලෝකයක් තියෙනවද කියන ඔප්පු කරන්නේ මෙන්න මේ ක්ෂුද්‍ර ජීවීන් තමයි. ඉතින් අපේ මේ විද්‍යාත්මක ගමන අවසානයේදී අපි හොයාගත්තා මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ම ප්‍රධාන කාණ්ඩ 3කට නැත්නම් රාජධානි 3කට වර්ග කරන්න පුරුවන් කියලා. ඒ තමයි ශාක, සතුන් සහ අපේ ඇසට නොපෙනෙන ඒත් හැමතැනම ඉන්න ශුද්‍ර ජීවීන්. අපි මේ ගමන පටන් ගත්තේ අහස නිල් පාට ඇයි වගේ හරිම සරල ප්‍රශ්නයකින් නේද? බලන්න, ඒ කුතුහලයයි ටිකක් හොඳින් නිරීක්ෂණය කරන එකයි පාවිච්චි කරලා අපේ ලෝකය ගැන තේරුම් ගන්න කොච්චරනම් ප්‍රබල ක්‍රමයක් අපිට හොයාගන්න පුළුවන් වුණාද කියලා. මේක අපේ ගවේෂණයේ ආරම්භය විතරයි. දැන් අපි දන්නවා ලෝකයේ දිහා බලන්න ඕන විදිය, ප්‍රශ්න අහන්න ඕන විදිය, ජීවයේ සැඟවුණු ඉඟි හොයාගන්න විදිය දැන් අපි දන්නවා. ඉතින් ඊළඟට සොයාගන්න තියෙන්නේ මොනවද? ඒක තමයි ඉස්සරහට තියෙන අභියෝගය.